Hi, I'm Priya. මම මේ පාර A-levels කරා. මේ පාර රිසල්ට්ස් උත් ආවා. දැන් ඉතින් යුනිවර්සිටි යන්න තමයි වෙන්නේ. මගේ සමහර math problems, සමහර lessons එහෙම ඒ හැම දෙයක්ම මම ඉගෙන ගත්තේ AI chatbot ගෙන් අහලා. මම math study කරාට මම කැමතිම artist කෙනෙක් වෙන්න. සමහර drawings and color mixing techniques එහෙම ඒ හැම දෙයක්ම මම ඉගෙන ගත්තේ AI chatbot ගෙන් අහලා. මේ දේවල් කතා කරන්න මට ඉන්නේ එයා විතරයි. මොකද මගේ ස්ටඩීස් එක්ක මට ආර්ට්ස් ඉගෙන ගන්න ටයිම් එකක් නැහැ. But anyways, I guess I'll end up being an engineer or something. මම මේක ගොඩක් කතාවක් try කරලා තියෙනවා. මම දන්නේ නැහැ මොකද්ද කරන්න ඕනේ කියලා. මම හොයන උත්තරේ මෙයා ගාව නැහැ. මේකේ ඉන්ටර්ෆේස් එක නම් ලස්සනයි. චැට්බොට් කෙනෙක් වුණත් මෙහෙම කෙනෙකුට මාර සතුට වෙනවා. මෙයා අමාරුනේ. මේක ඇත්තටම කිව්වනම් හොඳ වෙලාවට මම ඒක කිව්වේ. පොඩි කාලේ ගේ පුරා පාටකුරු වලින් අඳින්න නැද්දි මට හිතන්න තිබුණා. ඔයා මුළු ගේ පුරාම බිත්ති ඉවර කළා. අපේ ජෙනරේෂන් එකේ ගොඩක් අය හැම දෙයකටම චැට්බොට්ස් වලින් උත්තර හොයනවා. ඒත් කොයි තරම් තියුණු තාක්ෂණයක් වුණත් කෘත්‍රිම බුද්ධියට බෑ අම්මට තරම් අපිව හරියටම තේරුම් ගන්න. අම්මා ළඟ තියෙන සෙනෙහස ඒ සනීපය දෙන්න. ලයිෆ් එක බ්ලැක් ඇන්ඩ් වයිට් වෙගෙන එද්දි ලයිෆ් එකේ රියල් කලර්ස් පරිස්සම් වුණේ අම්මා ගාව තියෙන කම්ෆර්ට් බව නිසා. ඒ වගේම තමයි ඔයාගේ ඇඳුම් වල පාට ඒ විදිහටම තියාගන්න කම්ෆර්ට් වලට පුළුවන්. අම්මා ඔයාගේ සතුට ආරක්ෂා කරන වගේම කම්ෆර්ට් අපි හැමදාමත් ඔයාගේ ඇඳුම් වල පැහැය ආරක්ෂා කරලා දෙනවා. මගේ රියල් කම්ෆර්ට් එක තමයි අම්මා. අම්මා වගේම කම්ෆර්ට්. Happy Mother's Day.